මුස්ලිම් විවාහ දික්කසාද වලට අදාළ වෙන නීතියේ ගැහැණු දරුවෙක් විවාහ කර ගැනීමේ වයසක් නැහැ. ළමයිව හිතලා බලන්න ඔයාලගේ දරුව අවුරුදු 9 අවුරුදු 8 ඒක වැරදි කියලා මං කිව්වා. ඒක අපේ මගේ ආගම වෙන්න පුළුවන්, බුද්ධ ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානිටි වෙන්න පුළුවන්. මොකක්ද මේ අර්චනා කියන්නේ? පණිවිඩ කරු දිහා නෙමෙයි. පණිවිඩය දිහා බලන්න. මෙයා කියන්නේ ඇත්ත කතාවක්. හැමදාම අපිත් කතා කරපු නීතියේ තියෙන හිස්තැනක් තමයි මේක. අපි දන්නවා ලංකාවේ දඬු නීති සංග්‍රහය අනුව අවුරුදු 16ට අඩු දරුවෙක් එක්ක කැමැත්ත තිබ්බත් ලිංගිකව එකතු වුණොත් මේක ව්‍යවස්ථාපිත දූෂණය කියලා හඳුන්වනවා. ස්ටැටේටරි රේප්. ඒක එහෙම තියෙද්දී අපේම රටේ මුස්ලිම් විවාහ දික්කසාද වලට අදාළ වෙන නීතියේ ගැහැණු දරුවෙක් විවාහ කර ගැනීමේ වයසක් නැහැ. පුදු වුණා නේද? ඔව් පුදුම වෙන්න ඕනේ තමයි. ඒ නීතියේ සඳහන් වෙන්නේ අවුරුදු 12ට අඩු ගැහැණු දරුවෙක් විවාහ කර දෙනවා නම් ඒ ප්‍රදේශයේ කාසිවරයා යම්කිසි තීරණයකට ඇවිල්ලා තමයි ඒකට අවසර දෙන්න ඕනේ කියලා. නොකිය කියන්නේ ඒ අදාළ බලධරයා අවසරය දුන්නොත් ඕනම වයසක ගැහැණු දරුවෙක්ව විවාහ කර දීමේ හැකියාව මුස්ලිම් නීතිය අනුව තියෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ ජාතීන් අතර අසමගියක් ඇති කරන්න නෙමෙයි. අපි හැමෝම එකතු වෙලා එක් ජාතියක් විදිහට නැගිටින වෙලාවේදී මෙන්න මේ වගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මම දන්නවා මගේ වීඩියෝ බලන මුස්ලිම් සහෝදර සහෝදරියනොත් මේකට අනිවාර්යෙන් එකඟ වෙනවා. අපේ රටේ විවාහ සම්බන්ධයෙන් වයසක් තියෙනවා නම් හොඳයි. මොකද ප්‍රායෝගිකව එහෙම කරන්නේ නැති වුණාත් නීත්‍යානුකූලව එහෙම තියෙද්දී කොහේ හරි මුස්ලිම් ගැහැණු දරුවෙකුට අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අර්චනා පහුගිය කාලේ නම් එක එක පිස්සු විකාර දෙලෙව්වට ඊටාම වැදගත් අදහසක් පාර්ලිමේන්තුවේදී පළ කරලා තියෙනවා. අපි හැමෝම එකතු වෙලා මෙන්න මේ නීතිය වෙනස් කරන්න එකඟ වෙනවා නම් කටයුතු කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය.